මේ යුනිට් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ අයියා ගොඩක්ම ඇල්ටෝ සයිලන්සර් තමයි හදලා තිබ්බේ. කියන්නේ මේ කෑල්ල තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. මේක ඇතුලේ එනවා පොඩි කවුළු වගේක්. මෙයා ගොඩක් හදලා තියෙන්නේ ඇල්ටෝ වල. ඒ ටයිප් එකේ න රිපෙයාර්ස් තමයි මේ දිරලා මේ කැඩිලා තිබිලා තියෙනවා. ඉතින් අර තින් අපි අලුතෙන් හයි කරන්න යන පාර්ට් එක මෙයා ගාව ඒ જાතියේ ඔල්රෙඩි හදපුවා මේ කියනවා. ඉතින් මේක ලංකාවේ හදපුවා තියෙන්නේ. මොකද මේවා වෙනම ඕගලන්ට ගන්න නැහැ. බ්‍රෑන්ඩ් නිව් වෙන්නෙත් නැහැ. සාමාන්‍ය විනාඩි 5-10ක් යන වැඩේට මීට අමතරව තව ගෙඩියක් තියෙනවා පිටිපස්සේ. මෙන්න මේ ටයිප් එකේ එන ස්ක්‍රබර් එකක්. ඒ ස්ක්‍රබර් එක ගියොත් 8500ක් යනවා. මේක සාමාන්‍ය 5000කට වගේ කරගන්න පුළුවන් මේ අයියා ගාවින්. හයි කරලා ඔක්කොම එයා කරලා දෙනවා. රිප්ලේස් කරන්න පාර්ට් එක ඇතුලේ සයිලන්සරේ
අපි ස්ටාර්ට් කළා බලන්න යන්නේ. Bagay. සද්දේ ආයි තිබුණා සවුන්ඩ් එකටම ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් බීට් එකක් ගහලා වගේ තිබ්බේ බැරල් එක කැඩිච්ච නිසා. මේක තමයි නේද කේස් එක? මේකේ ඇතුලේ කවුල් ටික කැඩිච්ච නිසා තමයි ප්‍රශ්නේ වෙන්නේ. උඩට පේනවා ඇති. පළවල් ටික කැඩි කැඩි එනවා. ඉතින් රුපියල් 5000ක වගේ සොළු මුදලකට ඔයගොල්ලන්ට පුළුවන් මාකොල සයිලන්සර් කියන ප්ලේස් එකෙන් මේ වැඩේ කරගන්න. ඒ අයියාගේ ෆෝන් නම්බර් එක තියෙනවා මෙතන. බෙන්ඩ් එකක් නවා ගන්නවා. බෙන්ඩ් යනවා කීයක් ගන්නවදයි? වාහනයට වෙනස් වෙනවානේ. මේකේ මැදර මැද පයිප් 4500යි නේ ඇල්ටෝ එකේ මැද පයිප් එක. ඇල්ටෝ එකේ මැද පයිප් එක බෙන්ඩ් කරගන්න. ඊට අමතරව වාගාව මේ තියෙන ඔරිජිනල් පයිප් එකක් ඒකේ මේ වගේ පොඩි රිපෙයාර්ස් ටිකක් තියෙනවා කරන්නේ. ඒකට තමයි මේකයි GI බටයක් නේ. GI බටයකින් තමයි මේ බෙන්ඩ් එක නවාගන්නේ. අර සයිලන්සර් වල මේ සයිලන්සර් එකයි ගොඩිය ඔයගොල්ලෝ වයිනේ හදන්නේ? මම හදන්නේ. ඒක ඇතුළේ මේ පාස්සල ඇතුළේ කවුළු හදනවානේ. පයිප් ලයින් එකේ තව ගිදින්නේ. තව ගිදිනවානේ. අවශ්‍ය විදියට තව ගිදිනවා. ඔයාට ඔය රිපෙයාර් එකක් ආපු වෙන්නේ නෙවෙයි ඔයා හදලා තියා ගන්නවනේ. හදලා තියෙනවා. අර පයිප් එක ඇතුලේ තව විදිනවා වගේ මෙන්න මේකට ඕගොල්ලන්ට පේන ඇති ඇතුලේ කිල්ල ඉදලා තියෙනවා. බඩේ තියෙන ඇතුලේ තියෙන GI බටයක්. ඒ GI බටේ මේගොල්ලෝ කිල්ල ඉදලා තියෙනවා. ඊට අමතරව වටේ කූඩුව තියෙනවා. මේ ක්ලියර් කරගන්න මේ සවුන්ඩ් එක හරියට එන විදියට ස්ක්‍රබර් එකක් විදියට. ඉතින් ඔයගොල්ලන්ට හොද ඔප්ෂන් එකක් මේ සයිලන්සර් එකෙන් එන සවුන්ඩ් එක වෙනස් වුණාම ඒ වගේ පොඩි මුදලකට මේක හදාගන්න පුළුවන්.